දැන් දෙවෙනි කොටසට පළවෙනි කොටසේ දෙවෙනි කොටස B කොටස දෙනවනේ. B කොටසේ ප්‍රශ්න පහෙන් අපිට කරන්න පුළුවන් මේ ප්‍රශ්නයක් නැතුව මේ ප්‍රශ්න හතරක් කරන්න පුළුවන්. දැන් හතරතරි කරන්න. පාම ගන්න පුළුවන්. පාම කරමු එක ගමු එක කියන්නේ භාග ගානක් තියෙන්නේ. භාග ගානක් තියෙන්නේ. ජනක තම වැටුප්ප. ආදායම් බදු ගාන සීනෙකුත් වෙනවා. දැන් ලක්ෂයට වඩා වැඩි වූ විට 100ට ආදායම් බද්දක් ගන්නවා. ආදායම් බදු නම් මම ගහලා නැහැ. ආදායම් බදු ලෙසගෙන ආදායම් බදු ලෙස ගෙවනවා. එක්තරා මාසකදී බදු ගෙවීමෙන් පසු බද්ද ගෙවනවා කියන්නේ අපිට වියදමක් නේ. බද්ද ගෙවලා ඉවර තමයි අපිට වියදම් කරන්න මුදලක් තියෙන්නේ. හරිද? ඒකම x කියලා ගන්නවා. හරිද? බදු ගෙවීමෙන් පසු ওই මුදල තමයි x කියලා කියන්නේ. බදු ගෙවීමෙන් පසු ඔහුට ලැබෙන මුදලින් 6න් එකක් ආහාර සඳහා වෙන් කරනවා. 6න් එකක් ආහාර සඳහා. 6න් එකක් ආහාර. හරිද? ඊට පස්සේ ඉතිරි මුදලෙන් 5න් 3ක් ඔහු වෙනත් වියදම් සඳහා වියදම් කරනවා. ඉතිරි මුදලෙන් 5න් 3ක් වෙනත් වියදම් කරනවා. ඉතිරියෙන් 5න් දැන් අපි පළවෙනි ප්‍රශ්නේ මොකක්ද දාන්නේ අහන්නේ ධනකට ලැබුණු මුදලින් 6න් එකක් ආහාර සඳහා වෙන් කළ පසු 6න් එකක් ආහාර සඳහා වෙන් කළ පසු ඔහුට ඉතිරි කවසු මුදලින් කාල භාගයක් ඉතිරි වේද ඒක කරන්නේ මුළු ප්‍රමාණයෙන් 6න් එකක් අඩු කරනවා. ඒ කියන්නේ 6න් අඩු කරනවා 6න් එක. එතකොට නෝ 6න් 5. නව පළවෙනි රෝමෙන් ඊට පස්සේ කියනවා ආහාර සඳහා වෙනත් වියදම් වෙන් කළ පසු ඉතිරි මුදල. හරි. දැන් අපි වෙනත් වියදම් සඳහා ගන්නත් හොයන්නේ. වෙනත් වියදම් වලට හොයන්න ඕනේ කොහොමද? ඉතිරියෙන් පොයින්ට් එක. ඉතිරි අපි හොයාගත්තා. ඉතිරියෙන් පහින්. ඒ කියන්නේ මෙයා වෙනත් වියදම් සඳහා දෙකේ තියෙනවා. ඉතිරියෙන් පහින් තුනක් කියන ඉතිරි 6න් 5යි. හරිද? ඉතිරියෙන් පහින් තුනක්. උතර දෙකෙන් එකක් තමයි මෙයා වෙනත් වියදම් වලට වියදම් කරනවා. හරි. ඊට පස්සේ කියනවා දැන් මෙයා හොයන්නලු මේ ආහාර සහ වෙනත් වියදම් සඳහා වියදම් කළ පසු ඉතිරි මුදල. හරිද? ඔන්න අපි මේ ඉතිරි හොයාගත්තා නේද මේක ආහාර සඳහා වෙන් කළ පසු ඉතිරි මුදල කියලා. මේක ආහාර සඳහා වෙන් කළ පසු ඉතිරි මුදල. ආහාර වලට 6න් එකයිනේ. ඊට පස්සේ වෙනස් වියදම් වලට කොච්චරක් වෙන් කරනවද? දෙකෙන් එකක්. ඒකත් අපි මේ ඒක අපි වාතානේ ආහාර සොල් වෙනත් වියදම් සඳහා වෙන් කරලත් අපි ඉතිරි මුදල. 6න් 5න් දෙකෙන් එක අඩු කරන්නේ 6න් එක අඩු කරන්නේ ආහාර සඳහා. දැන් අපි දෙකෙන් එකක් වියදම් කරනවානේ වෙනත් වියදම් වලට. අඩු කරලා 6 කරගන්න 3 ගුණ කරනවා. 6න් 2යි. 6න් 2 කියන්නේ 3න් 2. මෙන්න මේක තමයි ඉතිරි මුදල. ඒ කියන්නේ ආහාර සඳහායි වෙනත් වියදම් සඳහායි වෙන් කළ පසු ඉතිරි මුදල තමයි 3න් 2. ඒක ගත්තේ අපේ ආහාර සඳහා වියදම් කරලා තිබ්බනේ ඉතිරි මුදල. ඒකෙන් වෙනත් ආහාර වලට වියදම් කරලා ඉතිරි මුදල තිබ්බනේ. ඒකෙන් වෙනත් වියදම් වලට තියෙන කොටස අයින් කරනවා. එතකොට එනවා 6න් 2 කියන්නේ 3න් එකක් තමයි මං ගාව දැන් ඉතිරි. ඕකේද? යමු උනට. උනට කියනවා මොකද්ද? ඔහුට දැන් ඉතිරි වන මුදල රුපියල් 39600. ඉතිරි වන මුදල කීයද? 39600. ඉතිරි වන භාගය කීයද? 3න් 1යි. x කියන්නේ මුළු වෙන. දැන් මොකද කරන්න තියෙන්නේ? අද ඇයි 3න් ගුණ කරන්න තියෙන්නේ? වෙන මොකුත් නැහැ. ඒක යාගේ බදු ගෙවීමෙන් පසු රටු වෙනත් වියදම් කළ පසු ඉතිරි මුදල මේක මේකට හරියි මේක කියන්නේ ආහාර සඳහා වෙනත් වියදම් කළ පසු ඒකත් හරිය 3න් 1.
ඊට කියනවා ඔහුට දැන් ඉතිරි මුදල 39600ක් නම්. ඔය තුනේ මුදල. ඉරක්කම තුනේ මුදල. 39600 තුනේ මුදල. දුවයි දිනුවා. අයවරක් 3 18යි 1ක්. නවරක් 3 27යි 27යි 1යි 27යි. දෙකක් තුන්වරක් 3 9යි 9යි 2යි 11යි. රුපියල් දෙනවා 1,18,800ක් වෙනවා මෙයා ගාව වියදම් කරන්න තියෙන මුදල. හරි. මේ මුදල තමයි බදු ගෙවීමට පසුව. මේ මුදල තමයි බදු ගෙවීමට පසුව. එහෙනම් බදු ගෙවීමට පෙර කොහොමද? මේක බදු ගෙවීමට පසු. බදු ගෙවීමට පසු. එහෙනම් බදු ගෙවීමට පෙර කොහොමද වෙන්නේ? ඒක හොයන්නේ. ඔය වැඩපදින රුපියල් 100 කීයක්ද වැඩ ගන්න රටක? බද්ද. බද්ද ගන්නේ 106ක් නේ. මේක 100ට 106න් මුල කරා. අයි වැඩි වෙන්න බෑ වැඩප. නේද? 100 ගානක් තියනවා. සහ තව 106ක් එන්න ඕනේ. සුළු කරලා බලමු. මොන කරන්නද තියෙන්නේ? ගානක් නම් ඉන්න විදියක් නෑ. යන්න දෙන්න